අද වීඩියෝෙන් අපි කතා කරනවා ඔයාගේ ෆෝන් එක හෝ ඔයා ළඟ තියෙන ඩෙස්ක්ටොප් එකක් කම්පියුටර් එකක් මෙන්න මේ ඕනම ඩිවයිස් එකක් යූස් කරලා අපි කොහොමද සාර්ථක ලෙස මුදල් උපයන්නේ කියලා. ඉතින් සුබ දවසක් කියලා පිළිගන්නවා. අදත් අපේ සෙෂන් එකට ඔයාලා හැමෝම අද වීඩියෝෙන් අපි බලමු නිවැරදිව කොහොමද මුදල් උපයන්නේ කියලා. ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් ඔයාලා පුළුවන් දැම්ම අපේ channel එක subscribe කරලා එකතු වෙන්න. like එකක් දාන්න, comment එකක් දාන්න. වීඩියෝ සම්බන්ධව ගල්ලක්ව ප්‍රශ්නක් තියෙනවා නම් ඔයාලා වෙනම තියෙන comment section එකේ අනිවාර්යයෙන්ම comment එකක් දාන්න අමතක කරන්න එපා. තාත්තරිය කතා කරන්නේ අද වීඩියෝකට යමු. ඉතින් දැනට මම මේ platform එක සම්බන්ධව contents කිහිපයකින් කතා කරලා තියෙනවා. සරලවම අපි ට්‍රේඩින් සම්බන්ධව තමයි අපේ channel එකේ වීඩියෝස් වලින් කතා කරන්නේ. හොව් දැන් ඔයත් හිතනවා නේද ට්‍රේඩින් කියන දේ අමාරුයි. අනේ මම මේක දැන් ගොඩක් කල් කරා. මට හරිය ගියේ නෑ. මම YouTube එක වීඩියෝස් ගණනාවක් බැලුවා. මට මේ දේ හරියට කරගන්න බැරි වුණා කියලා. ඔයත් වොරි වෙන කෙනෙක් නම් අපේ channel එකේ අපිත් එක්ක set වෙන්න අපි ඔයාලට කියලා දෙන්නම් හරියට ගේමක් ගහලා හරියට ට්‍රේඩින් වලින් මුදල් උපයන්නේ කොහොමද කියලා අපිත් එක්ක හරියට ඉගෙන ගමු. ඉතින් වීඩියෝ පටන් ගද්දි මතක් කරනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා WhatsApp group එක. මේකට join වෙලා හිටියොත් ඔයාලට ට්‍රේඩින් සම්බන්ධව නිතරම අප්ඩේට්ස් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. මේ වගේ chances miss කරගන්න එපා. ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා WhatsApp group එක. මේක click කරලා අනිවාර්යෙන් අපේ WhatsApp group එකට සම්බන්ධ වෙන්න කියලා ඔයාලා හැමෝගෙම අනිවාර්යෙන්ම ඉල්ලනවා. අපි ඉස්සරම බලමු අද අපි කොහොමද මුදල් උපයන්නේ කියලා. වීඩියෝ ඉවර වෙනකම් එකතු වෙලා ඉන්න කියලා ආයෙත් පාරක් මතක් කරනවා. අපි යන්න ඕනේ මෙන්න මේ ස්මාර්ට් ට්‍රේඩර් කියන එකට. හරි ඒක ක්ලික් කරගත්තා. සුපුරුදු පරිදි අපේ ඩිරෙව් ට්‍රේඩින් view එක මෙන්න මේ විදිහට ඕපන් කරගන්නවා. මේ ස්ට්‍රැටජියෙන් අද අපි කතා කරනවා කොහොමද අපි ට්‍රේඩ්ස් කිහිපයකින් මුදල් උපයන්නේ කියලා. හරි ඒ විතරක් නෙමෙයි මම ඔයාලට account එකක් හදලා නැත්නම් මම account එකක් හදන step එකකින් ඉඳන් මේ හැමදේම කියලා දෙනවා. බොරි වෙන්න එපා. වීඩියෝ එක ඉවරනකම් එකතු වෙලා ඉන්න. account එකක් තියෙන අය මේක බලන්න, account එකක් නැති අය වීඩියෝ ඉවරනකම් බලන්න. වීඩියෝ එකේ අවසානයේ මම කියලා දෙන්නම් කොහොමද අපි account එකක් හදන්නේ කියලා. ඒ විතරක් නෙමෙයි මේ account එකක් හදද්දී ඔයාලට ගොඩක් විශේෂ දේවල් ලබා ගන්නත් පුළුවන්. ඉතින් මේ හැමදේම මම අද වීඩියෝෙන් කතා කරනවා. අපි ඉස්සර මෙන්න මේ විදිහට අපේ account එක open කරගන්නවා. මේක අපිට settings කිහිපයක් හදාගන්න තියෙනවා. මෙන්න මේ market කියන එකට ඇවිල්ලා මෙතන ඔයාලට පුළුවන් මෙන්න මේ ඩිරෙව් කියන එකට යන්න. ඩිරෙව් කියන එකට ගිහිල්ලා මෙතන ඔයාලට පුළුවන් මෙන්න මේ ඩිරෙව් සින්තටික් වල මම මෙන්න මේ කියන මාකට් එක දාගන්න. මෙතන ඔයාලා දාගන්න ඕන ඩිරෙව් සින්තටික් 100 කියන මාකට් එක. මෙන්න මේ 100 1s එක නෙමෙයි 100 කියන මාකට් එක දෙන්න. ට්‍රේඩ් ටයිප් එක විදිහට ඔයාලට පුළුවන් rise and fall දෙන්න. ඊට පස්සේ මෙතන start time කියලා එකක් තියෙනවා. මේක now කියලා දෙන්න. duration කියන්නේ ඔයා ට්‍රේඩ් එක දාන time එක. මේක ගොඩක් වෙලාවට අපි දාන්නේ long trade එක. සාමාන්‍යවට පුළුවන් විනාඩි 15ක් විනාඩි 20ක් වගේ දෙන්න. මම 15ක් දීලා මෙතන minutes කියන කෝගේ ticks එහෙම නැත්නම් second නම් ඇත්තේ මෙතන minutes කියලා එක දාගන්න. ඊට පස්සේ මෙන්න මේ stake කියන්නේ trade එකට දාන ප්‍රමාණය මම එතන $10යි කියලාම දෙනවා. ඊට පස්සේ මෙන්න මේ allow equals කියන එක ආට පුළුවන් on කරගන්න. ඊට පස්සේ මෙතන අපි දැන් හදාගත්තා නේද settings කීපයක්. මෙතන මෙන්න මේ market එක volatility 100 index එක ගත්තේ. ඊට පස්සේ අපි trading view එකට ගිහිල්ලා මෙතනත් මෙන්න මේ 100 index එක ඒ විදිහටම අපි දෙනවා. මේ හැමදේම මම අද ඔයාලට කියලා දෙනවා. අලුත් කෙනෙක් නම් බය වෙන්න එපා. ඔය WhatsApp group එකට join වෙලා හිටියොත් ඒකේ ඉන්න අය වගේම ඔයාලට knowledge එකක් ගන්න පුළුවන්. මෙන්න මෙතන මම market එක දෙනවා. මෙතන දැන් candles හැදෙන්නේ අපි සාමාන්‍යයෙන් දීලා තියෙන duration එක trade එක විනාඩි 15යිනේ. එතකොට මෙතන අපි candles දෙනවා. සාමාන්‍යයෙන් විනාඩි 15 trade යන නිසා මම 3 minute 5 minute වගේ දෙන්න පුළුවන්. මම මෙතන දැනට 3 minute කියන එක දෙනවා. එතකොට මෙන්න මේ කැනල් එකක් හැදෙන්න සාමාන්‍ය විනාඩි 3ක වගේ පරාසයක් යනවා. දැන් අපි බලමු කොහොමද අපි මේක ට්‍රේඩ් කරන්නේ, ට්‍රේඩ් එක loss වෙයිද profit වෙයිද කියලා දැන් අපි කතා කරමු. මෙතන වල ඉන්ඩිකේටර්ස් කියන එකට යන්න. ඉන්ඩිකේටර්ස් කියන එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් moving average කියන ඉන්ඩිකේටර් එක මෙන්න මේ විදිහට select කරගන්න. moving average කියන select කරගත්තාම ඔයාලට මෙන්න මෙතන එනවා setting icon එක. මෙන්න මේ moving average එකේ මේක එකපාරක් click කරගන්න. click කරගෙන ඔයාලට බලන්න මෙන්න මේකේ length කියලා එකක් තියෙන. මෙන්න මේ length කියන කොට බලන්න 200 වගේ දෙන්න. length එක 200 දීලා මෙන්න මේක style කියන එකට ගිහිල්ලා ඔයාලට බලන්න මේක ඔයාලට මෙන්න මේ නිල් පාට කලර් එක පේනවා නම් නිල් කලර් එක තියාගන්න. එහෙම නැත්නම් සුදු එහෙම නැත්නම් කහ ඔයාලට පේන හොඳ කලර් එකක් දෙන්න. මම කහ පාට දීලා මෙන්න මෙතන මේකේ thickness එක තියෙනවා. මෙන්න මේ line එක ඔයාලට පේන විදිහට line එක adjust කරගන්න පුළුවන්. ගොඩාක් line එක මේ විදිහට මහත් කරගන්න එපා. normal තියාගන්න. මම thickness එක මෙන්න මේ වගේ දීලා මෙන්න මෙතන visibility එකට ගිහිල්ලා මෙතන අපිට කිසිම දෙයක් හදන්න නැහැ. මෙන්න මේ okay කියන එක දෙනවා. හරි. ඔන්න ඔය විදිහට තමයි අපිට මෙතන බලා ගන්න පුළුවන්. දැන් අපි කතා කරමු කොහොමද අපි මේකෙන් මුදල් උපයන්නේ කියලා. තවත් අපිට ඉන්ඩිකේටර් එකක් ඇඩ් කරගන්න තියෙනවා. ඒකත් මම දැන් ඇඩ් කරගන්නම්. මෙන්න මේ ඉන්ඩිකේටර්ස් කියන එකට ගිහිල්ලා ඔයාලා මෙතන බලා ගන්න පුළුවන් ඉන්ඩිකේටර්ස් කිහිපයක්ම තියෙනවා. මෙතනින් ඔයා මෙන්න මේ awesome oscillator කියන ඉන්ඩිකේටර් එක ඇඩ් කරගන්න. හරි. awesome oscillator කියන එකත් ඇඩ් කරගත්තා. හරි. හරි ඊට පස්සේ මෙන්න විදිහට මේක ටික zoom out කරලා ඔයා ඉස්සරහම බලන්න ඕන මාකට් එක දැන් තියෙන්නේ කොයි වගේ මූව්මන්ට් එකකද කියලා. ඒ කියන්නේ මාකට් එක දැන් අපිට බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් මේක ටික zoom out කරපුවාම මෙන්න විදිහට
ඇවරේජ් විදිහට ගත්තොත් එහෙම මාකට් එක අප් ට්‍රෙන්ඩ් එක තියෙන්නේ. ඒ කියන්නේ දැන් සාමාන්‍ය මාකට් එක අප් වෙනවා කියලා තමයි අපිට පොඩ්ඩක් බලන්න පුළුවන්. මම දැන් ඔයාලට ඒක පොඩ්ඩක් පෙන්නන්න ඇරෝ එකකින්. මෙන්න මේ විදිහට ඔයාලා බලන්න මෙන්න මේ විදිහට අපිට පොඩ්ඩක් බලාගත්තාම මාකට් එක අප් වෙනවා කියලා කන්ෆර්මේෂන්ස් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ හරිය ගත්තොත් එහෙම මේ විදිහට අපිට කන්ෆර්මේෂන්ස් ඇවිල්ලා තියෙන්නේ මාකට් එක ඩවුන් වෙනවා කියලා. අන්න ඒ විදිහට දැන් මෙතන අපිට ට්‍රේඩ් ගද්දි ගොඩක් වෙලාවට අපිට ට්‍රේඩ් ගන්න පුළුවන්. මෙන්න මේ රයිස් කියන ට්‍රේඩ් ස්ට්‍රැටජි එහෙම නැත්නම් රයිස් කියලා තමයි අපි ට්‍රේඩ් ගන්න පුළුවන්. නමුත් මේකෙදි අපි තව කිහිපයක් දේවල් ඇනලයිස් කරලා අපි ට්‍රේඩ් එකක් ගන්නෙ. මම දැන් කියලා දෙන්නම් කොහොමද අපි දැන් මේකේ ට්‍රේඩ් එකක් ගන්නෙ කියලා. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ ඉන්ඩිකේටර්ස් කියන එකට ඇවිල්ලා මෙතන ඔයාලට බලන්න ඕන බෝලිංග බෑන්ඩ් B කියලා එකක් තියෙනවා. මෙන්න මේ බෝලිංග බෑන්ඩ් B කියන එක ක්ලික් කරගන්න. ඔයාලා මෙන්න මේ ඉන්ඩිකේටර්ස් හොයාගද්දී ඔයාලට අමාරු වෙනවා. මෙන්න මේ සර්ච් එකෙන් එකේ BB කියලා සර්ච් කරගන්න. එතකොට බෝලිංග බෑන්ඩ් B කියන ඉන්ඩිකේටර් කියනවා. අන්න ඒක ඇඩ් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ බෝලිංග බෑන්ඩ් B කියන එකේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ සෙටින් වලට යන්න. මෙන්න මේ බෝලිංග බෑන්ඩ් B කියන එක ටච් කරලා මෙන්න මේක වල බලන්න පුළුවන් සෙටින් අයිකන් එකක් තියෙනවා. මේකට ගිහිල්ලා මෙන්න මේකේ ඉන්පුට් කියන එකට යන්න. ඉන්පුට් කියන එකට ගියාම ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. හරි බෝලිංග බෑන්ඩ් මෙන්න මේ විදිහට ටච් කරගෙන මේක සෙටින් වලට යන්න. සෙටින් වලට ගිහිල්ලා ඔයා මෙන්න මේ කියන සෙටින් එක අනිවාර්යෙන් හදාගන්න. මේක සෙටින් වලට ගිහිල්ලා මේකේ ඉන්පුට් කියන එකේ ලෙන්ත් එක 12ට දීලා මෙතන තියෙනවා දෙවෙනියට තියෙන ඔප්ෂන් එක මෙන්න මේකේ ඒක 9ට දෙන්න. මම ටික zoom කරලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට ලෙන්ත් එක 9ට දීලා මෙතන තියෙනවා මල්ට් කියලා එකක්. මෙන්න මේක මල්ට්ද මල්ට් කියලා අපි කියමුකෝ. මෙන්න මේක 9යි කියන එකට දෙන්න. දීලා ඕකේ කියන එක දෙන්න. දුන්නාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ තමයි බෝලිංග බෑන්ඩ් B කියන ඉන්ඩිකේටර් එක බලා ගන්න පුළුවන්. හරි බෝලිංග බෑන්ඩ් එක මෙන්න විදිහට ටච් කරගත්තාට පස්සේ මම කියලා දෙන්නම් දැන් බෝලිංග බෑන්ඩ් එක යූස් කළා සහ අපේ ඉන්ඩිකේටර්ස් ටික යූස් කරලා අපි ට්‍රේඩ් එකක් දාන්නේ කොහොමද කියලා මම දැන් කියලා දෙන්න යන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මම ටිකක් එක හයිලයිට් කරන්න. මෙන්න මේ විදිහට හොඳට බලා ගන්න. මෙතන බලන්න පුළුවන් 50 කියලා එකක් තියෙනවා බලා ගන්න පුළුවන් නේද? මෙන්න මෙතන 50 ලයින් එකක් යනවා. මෙන්න මේ 50 ලයින් එක මැද මෙන්න මෙහෙම මම දැනට ඔයාලට පේන්න නිල් පාටින් ඉරක් දා ගන්නවා. හරි. ඊට පස්සේ මම තවත් එකක් දා ගන්නම්. මෙන්න මේ විදිහට ඔයාලට මෙන්න මේ කඩේරි ටික පැහැදිලි වෙන්න ඕන නිසා මෙතන උඩින්ම තියෙනවා 1 කියලා. මෙන්න මේකෙන් නිල් පාටේ ඉරක් දා ගන්නවා. ඊට පස්සේ තව පාරක් මම මෙන්න මේ විදිහට යටිනුත් ඉරක් දා ගන්නවා. ඊට ලයින්ස් තුනක් පැහැදිලිව පේනවනේ. මෙන්න මේ ලයින්ස් තුනේ ඔයාලා හොඳට බලා ගන්න මෙන්න මේ ටික මෙන්න මේ බෝලිංග බෑන්ඩ් කියන ඉන්ඩිකේටර් එක මෙන්න මේ විදිහට හොඳට බලා ගන්න මම දැන් දෙනවා මෙන්න මේ මැද ලයින් එක මෙන්න මේ මෙතන හොඳට බලන්න ඔන්න හොඳට බලා ගන්න පොඩ්ඩක් ඉන්න මම එක පෙන්සිල් එකෙන් හයිලයිට් කරලා පෙන්නන්නම් ඔයාලට අපි බලමු මෙන්න මෙතන ඔයාලට මෙතන මේ තියෙන්නේ මෙන්න මෙතන මම රවුන්ඩ් කරපු තැන බලන්න මෙන්න මේ මැද ලයින් එක පහු කළා බෝලිංග බෑන්ඩ් ඉන්ඩිකේටර් එක උඩට ආවොත් අපිට පුළුවන් ට්‍රේඩ් එකක් ගන්න මොකද මේ වෙලාවේ අපි මාකට් එක බැලුවොත් එimhe මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකක තියෙන්නේ මාකට් එක උඩට ගිහිලා තියෙන්නේ බෝලිංග බෑන්ඩ් ඉන්ඩිකේටර් එක මෙන්න මේ මැද 0.50 කියන මෙන්න මේ 50 ලයින් එක පාස් කරලා උඩට ගියොත් එimhe අපිට ට්‍රේඩ් එකක් ගන්න පුළුවන් මාකට් එක මොනවද අප් වෙනවා කියලා. එතකොට අපි කරන්නේ මෙන්න මෙහෙමයි මෙතෙන්ද ගියා ට්‍රේඩ් එකකට දාන්න ඕන ගන්න දැම්මා. එතකොට අපි රයිස් කියන ට්‍රේඩ් එකක් පර්චේස් කරනවා. මම පෙන්නන්නම්. මෙන්න විදිහට රයිස් කියලා ට්‍රේඩ් එකක් දෙනවා. දීලා view කියන එක දෙනවා. අපි බලමු අපේ ට්‍රේඩ් එක loss එකයිද profit එකයිද කියලා. අපි දාලා තියන්නේ විනාඩි 15ක ට්‍රේඩ් එක. මේක දැන් දැනට loss නේ යන්නේ. අපි පොඩ්ඩක් ඉවසිල්ලෙන් ඉමු. profit එකයිද loss එකයිද කියලා අපි පොඩ්ඩක් ඉවසිල්ලෙන් ඉමු. ඔයා මේක දැන් මේ loss ගියා කියලා කලබල වෙන්න එපා. මොකද තාම අපේ ට්‍රේඩ් එක දාලා තප්පර 20ක් වගේ තමයි කාලයක් ගිහිලා තියෙන්නේ. විනාඩි 15ක් වගේ තියෙනවා අපේ ට්‍රේඩ් එක අපේ ඉවර වෙන්න. ඊළඟ දේ තමයි මෙන්න මේ වගේ මේ ලයින් එක උඩට ක්‍රොස් කරොත් රයිස් කලර් ට්‍රේඩ් එකක් ගන්න පුළුවන්. මේ ලයින් එක පල්ලෙහාට ක්‍රොස් කරලා මෙතන අපේ සාමාන්‍ය මාකට් එක බැලුවොත් එහෙම මාකට් එක ටිකක් ඩවුන් යන ට්‍රෙන්ඩ් එකක් තියෙනවා නම් අපිට පුළුවන් මෙන්න මේ විදිහට ෆෝල් කියලා ට්‍රේඩ් එකක් ගන්න. දැන් මේ ඔයාලා හොඳට බලන්න මේ ඉස්සෙල්ලා දැන් ආයේ මේ මාකට් එක උඩට ගිහිල්ලා මේ හරියට ආයේ පල්ලෙහාට වෙලා තියෙනවා. ඔන්න දැන් ආයේ මාකට් එක උඩට යනවා. බලමු හැදෙන කැනල් එක මොකක්ද කියලා. මම දැන් zoom කරලා බලමු අපි. එතන හැදෙන කැනල් එක දැන් රතු පාට. අන්නේ රතු පාට කැනලක් හැදෙන නිසා තමයි අපේ ට්‍රේඩ් එක ටිකක් loss පැත්තට යන්නේ. අපි බලමු තව ට්‍රේඩ් එක ඉවරෙන්න ටයිම් තියෙනවානේ. මේ කැනල් එක හැදෙද්දී අපි බලමු අපේ ට්‍රේඩ් එක අපිට loss වෙයිද profit වෙයිද කියලා. ඒ වගේම දැන් මතක් කරගන්න ඕනේ මේ ට්‍රේඩ් එක දාලා තියෙන අතරතුර අපි ඒ සම්බන්ධව කතා කරමු. ඔයාට ට්‍රේඩ් වලට දැන් account එකට මුදල් දාගන්න ඕන නම් ඔයාට හිතෙනවා නම් ඔයාට ට්‍රේඩින් දන්නවා කියලා ඔයාට පුළුවන් මම description එකේ දාලා තියෙනවා නම්බර් එකක්
විස්තර වගේ. ඉතින් මෙන්න මේකට මැසේජ් එකක් දාලා ඔයාලට පුළුවන් මේකට සල්ලි දාගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ බය වෙන්න එපා. ඔයාලට පුළුවන් මේකට අවම රුපියල් 1000 ඉඳන් වගේ දාගන්න. ට්‍රේඩ් කරන්න පුළුවන් රුපියල් 1000 ඉඳන් වගේ දාගෙන අපි බලමු අපි ට්‍රේඩ් එක පැත්තට ගිහලා මොකද කියන්නේ කට්ටිය. ට්‍රේඩ් එක ප්‍රොෆිට් පැත්තට ඇවිල්ලා. ඔන්න ආයි ලොස් වුණා. මම ට්‍රේඩ් එක ක්ලෝස් කරන්නේ නැහැ. මොකද මේ ට්‍රේඩ් එක ප්‍රොෆිට් වෙන්න ඕන ට්‍රේඩ් එකක්. අපි බලමු ඉස්සරහට යද්දි මොකද වෙන්නේ කියලා. ට්‍රේඩ් එක ලොස් වෙයිද ප්‍රොෆිට් වෙයිද දැනට තියෙන කන්ෆර්මේෂන්ස් එක බලද්දි ට්‍රේඩ් එක ප්‍රොෆිට් වෙලා තියෙනවා. ඔන්න ආයෙ ලොස් පැත්තට ආවා. නමුත් අපි බය වෙන්නේ නැහැ. අපි ට්‍රේඩ් එක ඉවරනකම්ම තියලා අපි බලමු අපේ ට්‍රේඩ් එක ලොස් වෙයිද ප්‍රොෆිට් වෙයිද කියලා. මෙහෙම මේ ට්‍රේඩ් එක ඉවරනකම්ම තියන්න විදිහක් නැහැ. මොකද මේ විනාඩි 15ක ට්‍රේඩ් යන්නේ දැන් මේ සාමාන්‍යයෙන් ඒතකොට වීඩියෝ එක විනාඩි 30ක් වගේ ඇදෙනවා. එතකම් මම තියන්නේ නැහැ. මම මේ ඔයාලට මේක යම් තාක් දුරට ප්‍රොෆිට් වෙද්දී මම ඔයාලට පෙන්නන්න. දැනට අපි ට්‍රේඩ් එක මේ විදිහට තියාගෙනමු. සල්ලි දාගන්න ඕනකට මම ඩිස්ක්‍රිප්ෂන් එකේ නම්බර් එකක් දාලා දෙනවා. මේකට මැසේජ් එකක් දාන්න. අය සල්ලි දාගන්න ඕනේ කියලා. ඔයාලට රුපියල් 1000 ඉඳන් වගේ මේකට දාගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ ඔයාලට. සාමාන්‍යයෙන් පැය භාගයක් විනාඩි 20ක් වගේ ඇතුළත මේකට සල්ලි ටික කිසිම ප්‍රශ්නයක් නැතුව දාගන්න පුළුවන්. සල්ලි දාගද්දි මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද සල්ලි දාගද්දි ඔයාලා මොනවද දෙවන්න ඕනේ මේ හැමදේම මම ඔයාලට කියලා දෙන්නම්. හරි. ඔන්න අපි දැන් බලමු ට්‍රේඩ් එක පැත්තට ගිහිල්ලා ඔන්න ආයෙ පොඩි ලොස් එකක් යන්නේ. ඔන්න දැන් බලමු. ඔයාලට මෙහෙමයි ට්‍රේඩ් එක ඔයාලට හිතනවා කියනකොට නිකන් ප්‍රොෆිට් වීගෙන එනවා. ඇති ඔතනින් එහාට යන්න ඕනේ නැහැ කියලා ඔයාලට පොඩි බයක් එනවනම් මෙන්න මේ සෙල් මාකට් කියන එක දෙන්න. ඔන්න ඒක මම ඔයාලට පෙන්නන්න එක ක්ලික් වුණා. එතකොට ඔන්න 0.55ක ප්‍රොෆිට් එකක් ආවා. 100 ඇවරේජ් එක දෙලා ගත්තොත් 0.5.50ක ප්‍රොෆිට් එකක් ආවා. අපි පොඩ්ඩක් බලමු. LKR to USDT දීලා USD to LKR කියලා අපි බලමු 0.55 පොඩි ගාණක්. නමුත් මේක ට්‍රේඩ් එකකින් මම මේ ට්‍රේඩ් කරන දේ රුපියල් 166ක ප්‍රොෆිට් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ දැන් ඔය ඒ ට්‍රේඩ් එක තිබ්බනම් ඇත්තටම ගොඩක් හොඳ ප්‍රොෆිට් එකක් ගන්නවා. මම මේ හැදෙන කැනල් එක මොකද්ද? කොළපාට කැනලක්. කොළපාට කැනලක් හැදෙනවා කියන්නේ ට්‍රේඩ් එක අනිවාර්යයෙන්ම අපි දැම්ම ට්‍රේඩ් එක හරි. අපි ගත්ත කන්ෆර්මේෂන්ස් ටික හරි. අපිට කිසිම ප්‍රශ්න නැතුව ට්‍රේඩ් එක තියන් තිබ්බා. මොකද අපි ගත්තේ මොකද්ද ට්‍රේඩ් එක? අපි ගත්තේ මාකට් එක අප් වෙනවා කියලා. දැන් මේක බොරුවක් වෙලාද? නෑ නෙමෙයි. අපි කිව්වා මාකට් එක යන්නේ අප් ට්‍රෙන්ඩ් එක. ට්‍රෙන්ඩ් එක අප් නැද්ද? අප්. මෙතන මම ඔයාලට කිව්වා ඉන්ඩිකේටර් එකෙන් දෙන කන්ෆර්මේෂන් එක බලන්න කියලා. කන්ෆර්මේෂන් එක වැරදිද? වැරදි නෑ. කන්ෆර්මේෂන් එක හරියටම හරි. මේ උඩ ලයින් එකේ යනවා නම් ට්‍රේඩ් එක ප්‍රොෆිට් කරනවා. හරි. ඔන්න ඕක තමයි අද මම ඔයාලට කියලා දෙන්න උවමනාව තිබ්බේ. සල්ලි දාගන්න ඕන අය එන්න ඔයාලට මම නොමිලේ අර ගෲප් එකට ඇඩ් වුණොත් එimhe මේ ට්‍රේඩින් සම්බන්ධව නොමිලේ ඉගෙන ගන්න පුළුවන්. එතකොට ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව ට්‍රේඩින් වලින් මුදල් උපයන හැටි ඉගෙන ගන්න පුළුවන්. 30000 40000 දීලා කෝස් එකක් වුණත් ඔයාලට කරන්න ඕනේ නෑ. ඉතින් අද වීඩියෝ එකෙන් මේක තමයි කතා කරේ. ඉතින් පොඩ්ඩක් try කරලා බලන්න. ඒතර නෙමෙයි මේ ස්ටේක් එක මම මේ ඔයාලට ඩෙමෝ account එකකනේ දාලා පෙන්නේ. මෙතෙන්ද ඔයාලා ට්‍රේඩ් එකට දාද්දි $0.35 ඉඳන් මං හිතන්නේ දාන්න පුළුවන්. අවම අපි බලමු. ඔව් 0.35 ඉඳන් ට්‍රේඩ් එකකට දාන්න පුළුවන්. ලොකු ගණන් දාන්න යන්න ඕනේ. මෙහෙම 0.35 දීලා දැන් මෙතන අපි දැම්මොත් එහෙම ට්‍රේඩ් එක මම නිකන් දාලා පෙන්නන්නේ. මාකට් එකේ නිකන් අපි දාමුකෝ ට්‍රේඩ් එක රයිස් කියලා. රයිස් කියලා ට්‍රේඩ් එකක් දැම්මොත් එහෙම අපි බලමු. මේ විදිහට ශත ගණන් වලින් වුණා ට්‍රේඩ් එක දාන්න පුළුවන්. දාගෙන ට්‍රේඩ් එක පොඩ්ඩක් තියන්න ප්‍රොෆිට් වීගෙන එනවද නැද්ද පොඩ්ඩක් ඔය බලන්න. මේ ඔය ශත දැම්මොත් එහෙම ඔයාලට පේ අවුට් එක 0.66ක් එනවා. එකට එකක් සාමාන්‍යයෙන් පේ අවුට් එක අපිට ගන්න පුළුවන්. මේ ඔයා පොඩි ගාණක් දැම්මත් ඔයාලට මේ ට්‍රේඩ් එක වින් කරනවා නම් වින් වෙනවම තමයි. ඉතින් හරියට ඇනලයිස් කරලා හරියට මෙන්න මේ ස්ට්‍රැටජි එක ෆලෝ කරන්න ඔය ප්‍රොෆිට් වෙනවා ඒ ට්‍රේඩ් එකත් මේ. ඔය පොඩ්ඩක් ලොස් යනවා. නමුත් ට්‍රේඩ් එක අවසානයේදී හරියට ඔයා මං කිව්ව කන්ෆර්මේෂන්ස් ටික ගත්තොත් එහම ඔයාලට ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. ඔය 0.1ක වගේ ඔන්න ආයෙ දැන් ඕම් ප්‍රොෆිට් පැත්තට ආව ට්‍රේඩ් එක. ඕම් ප්‍රොෆිට් වෙනවා. දැක්කනේ. එතකොට ඔයාලට සෙල් කියන එක දුන්නාම ඔයාලට පුළුවන් මේ ට්‍රේඩ් එකට එන්ට්‍රි ගත්තේ මෙතනින් ඔයා මාකට් එකේ මෙතනදී මේක සෙල් කරා ප්‍රොෆිට් ගන්න පුළුවන්. දැක්කනේ. ඔන්න ඔය විදිහට තමයි ට්‍රේඩින් කියන්නේ loss and profit දෙකම තියෙන දෙයක්. ඉවසීම අංක එකට තියාගෙන කරන්න කියලා හැමදාම කියනවා. WhatsApp group එකට join වෙන්න දැන් තියෙන ප්‍රශ්න තමයි account එකක් හදන්නේ කොහොමද කියලා. පළවෙනි කමෙන්ට් එකේ link එකක් දාලා ඇති account එකක් හදන හැටි. මේක විදිහට account එකක් හදාගන්න අනිවාර්යයෙන්ම account එකක් හදාගෙන ඔයාට message එකක් දාන්න ඔයා WhatsApp group එකට. එතකොට ඔයාගෙන් විස්තර වගේක් ඉල්ලයි සල්ලි දාගන්න. එතකොට ඔයාලට මෙච්චරයි කරන්න තියෙන්නේ. මම මේක මේ ඔයාලට කියලා දෙන account එක මම මේකෙන් ඔයාලට මේ විස්තර ටික පෙන්නන්න. මේක යන්න මෙන්න විදිහට demo කියන එකෙන් මෙතන යන්න ඔයා real කියන එකට ගිහිල්ලා ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි. demo එකෙන් real එකට යන්න real එකෙන් ගිහිල්ලා මෙතන ඔයාගේ phone එකෙන් කරන්න පුළුවන් මේ හැමදේම පළවෙනි comment එකේ දාලා තියෙන වීඩියෝ එක බලන්න. දැන් deposit කියන එකට යන්න ගිහිල්ලා මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්
ඔයාගේ CR නම්බර එකක් තියෙනවා. මෙන්න මේ CR නම්බර එකයි මෙන්න මේ ඩිපොසිට් කියන එකට ඊළඟට ටච් කරගන්න. ටච් කරගත්තට පස්සේ මෙතන ඔයාගේ ඇති පේමන්ට් ඒජන්ට් කියලා එකක්. මෙන්න මේ පේමන්ට් ඒජන්ට් කියන එකට යන්න